ආයිබෝවන් දුවේ පුතේ. අද අපි ලස්සන සින්දු කියන්නේ ඉගෙන ගන්න කලින් සංගීතයේ තියෙන හරිම වැදගත් ස්වර කිහිපයක් පුරුදු වෙන්නයි යන්නේ. මේ බලන්න. මේකට කියන්නේ සර්පිනාව කියලා. අපි අද මේකේ උදව්වෙන් ස්වර කියන්නේ ඉගෙන ගමු. පුතේ මුලින්ම අපි ස ස්වරයට හුරු වෙමු. මාත් එක්කම කියන්න බලන්න. ස සා නැවත කියන්න බලන්න. සා. දැන් අපි තවත් ස්වර කිහිපයක් ඉගෙන ගමු. ඊළඟට රි. දැන් ගා. ඊළඟ එක මා. දැන් අපි මේ හතරම එක දිගට කියමුද? සා, රි, ගා, මා. හරිම අපූරුයි. ඔයාලත් ගෙදරදී හෝ පන්තියේදී මේ ස්වර ටික හොඳට පුරුදු වෙන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි මේ ස්වර වලින් ලස්සන සින්දුවක් කියමු. එතෙක් ආයුබෝවන්.